ඔයා යන්නද කියලා. Hello everyone. අද අපි කියන්නේ මම යාළුවෙක් එක්ක ලන්ච් වලට යනවා. තාම දන්නේ නැහැ කොහෙද යන්නේ මොනවද කරන්නේ මොකක්වත්. නිකන් ගිහින් බලනවා. දැන් යාළුවා එන ගමන් so we'll see. We're done. So let's go. අපි අද ආවේ The Black Cafe එකට. මේක තියෙන්නේ නාවල. මේ වගේ ලොකු outdoor seating area එකක් තියෙනවා යාලට. මේ වගේ එක එක තැන්වල outdoor seatings හදලා තියෙනවා ලස්සනට. ඒ වගේම ලස්සනට එයාලගේ indoor seating space එකකුත් තියෙනවා. ඒ ඇතුළේ හරිම ස්පේෂල්. ඊට පස්සේ එයාලා අපිට එයාලගේ මෙනු එක ගෙනල්ලා දුන්නා. ඒකේ කෑම varieties ගොඩක් තිබ්බා. ඉතින් අපි බලලා කෑම order කරලා දැන් මේ කෑම එනකන් ඉන්නවා. එයාලා අපිට මුලින්ම serve කරා අපි ගත්ත drinks. අපි ගත්තේ strawberry mojito එකකුයි, passion mojito එකකුයි. drinks දෙක නම් රහට තිබ්බා. සාමාන්‍යයෙන් mojito එකක රස තිබුණා. ඊට පස්සේ කෑම එනකන් අපි දෙන්න චට් එකක් දාගෙන හිටියා. අපි දෙන්න හම්බුනේ ගොඩක් කාලෙකින්. ඉතින් කතා කරන්න දේවලුත් ගොඩක් තිබ්බා. මම ගත්තේ prawn mee goreng එකක්. මගේ යාළුවා ගත්තා basil chicken with steamed rice. මගේ ඩිෂ් එක නම් හොඳට තිබ්බා. ලොකු wow factor එකක් නෑ. normal mee goreng එකක රස තිබ්බා. හැබැයි මගේ යාළුවගේ ඩිෂ් එක නම් එච්චර රස නැහැ. ඒක basil chicken උනාට නිකන් devil chicken වගේ රහක් ආවේ. ඉතින් ඒක නම් එච්චර රස වුණ නැහැ. කාලි වුණාට පස්සේ අපි හිතුවා dessert එකට මොනවා හරි තිබ්බොත් හොඳයි කියලා. ඒකට කලින් අපි පොඩක් මිනිස්සුකට ගියා බඩු වගේක් ගන්න. ඒ බඩුත් අරගෙන අපි ආවා අයිස්ක්‍රීම් කන්න. අපි ආවේ කානිවල් අයිස්ක්‍රීම් ස්ටෝර් එකකට. එතන ගොඩාක් varieties තිබ්බා. යාළුවා ගත්තා passion fruit අයිස්ක්‍රීම් එක. මම ගත්තා hazelnut අයිස්ක්‍රීම් එක. මට passion fruit අයිස්ක්‍රීම් එක නම් චුට්ටක් ඇඹුල් වැඩි වගේ. හැබැයි hazelnut එක නම් ගොඩාක් රහට තිබ්බා. ඒක චුටි නටලා රහකුත් ආවා. ඉතින් මම ඒකට ගොඩාක් කැමති වුණා. අයිස්ක්‍රීම් උත් කාලේ ඉවරුණාට පස්සේ අපි දෙන්න ඉතින් අපේ ගෙවල් වලට ගියා. So I hope you guys enjoyed coming to lunch with us.
I'm ending the video here and I'll see you guys in another video. Bye.